හරියනවා. ආයුබෝවන් මේ අද කතා කරන්නේ දෙවෙනි කොටස. අපි ගිය සතියේ කතා කරා එකේ ඉඳන් 25 වෙනකම් ප්‍රශ්න සෙට් එක කතා කරා. අද පළවෙනි කොටසේ දෙවෙනි පාර්ට් එක. ඒ කියන්නේ B කොටස සාකච්ඡා කරමු. මෙහි පොඩි සිද්ධියක් තියෙනවා. B කොටසේ සම්පූර්ණ ප්‍රශ්න කීයක් එනවද? 5ක්. ඔය පහටම ලකුණු හම්බෙන්නේ 50. ඔය 50ක් දෙකට බෙදෙනවා. එතකොට ඔයාලට ලකුණු ඔය B කොටස ඔක්කොම ප්‍රශ්න වලට හරියට උත්තර ලිව්වොත් ඔයාලට හම්බෙන්නේ ලකුණු 25. B කොටස කියලා මම මේ අදහස් කරන්නේ මොකක්ද? එක පේපර් එකේ පළවෙනි කෙටි ප්‍රශ්න 25 නෙවෙයි ඊට පස්සේ තියෙන ව්‍යුහගත රචනා කොටස. අන්න ඒක තමයි මම අදහස් කරන්නේ. එතකොට පැහැදිලිවම ඔයාලා කරන්න ඕනේ අනිවාර්යෙන් ගොඩ දාගන්න ඕනේ එක කොටසකින්. එක කොටසට අඩුම ලකුණු 80ට අඩුම ලකුණු 80. එතනින් එහා ගන්න ඕන තරම් 100 වෙනකම්. හැබැයි 80ට අඩු වෙන්න දෙන්න එපා එක කොටස. මොකද එක කොටසේ ලකුණු 80ක් කියන්නේ ඕක බෙදලා ආවම ලකුණු කීයක් වෙනවද? 40ක් වෙනවා. එතකොට ඔයාලට ඒකට යන්න නම් දෙවෙනි කොටසේ ලකුණු කීයක් ගන්නවද? 50, 60, 70, 35කට වැඩි ගන්නවා. දෙවෙනි කොටසේ 35කට වැඩි ගන්නවා කියන්නේ අනිවාර්යෙන් සත්‍ය ලකුණු අපි ගන්න ඕනේ 35යි 70කට වැඩිය දෙවෙනි කොටසට ගන්න. ඒකින්ද පළවෙනි කොටසට හොඳට පුරුදු වෙන්න. එහෙමයි කියලා දෙවෙනි කොටස නොබලලා යන්න එපා. දෙවෙනි කොටසෙත් අපි ළඟදී කියනවා කොයි වගේ ස්ට්‍රක්චර් එකකට කොයි වගේ ප්‍රශ්න එන්නේ. එහෙම කියන නිසා තමයි අපි මේ සෙෂන් එකට the final work එක. හරි. යමු. මම හිතනවා PDF එක ඔයාලට ඇති කියලා මොනවාම. නැත්තම් group වල තියෙනවා PDF එක දාගන්න. තියෙනවා නම් මම හිතන්නේ සමහර අය paper print out අරන් ඇති සමහර අය phone එකේ laptop එකේ බලන් ඉන්නවා ඇති අපි කරගෙන යමු අපි වැඩේ හරි අපි දන්නේ නම් B කොටසේ පළවෙනි ප්‍රශ්නේ භාග ගණනකින් තමයි හැමදාම පටන් ගන්නේ අපි ඉස්සරහට බලමු 2025 වලට පළවෙනි ප්‍රශ්නේ භාග ගණනකින් පටන් ගන්න හරි යමු කර්මාන්ත ශාලාවක් එක්තරා දිනක එහි නිෂ්පාදනයෙන් පහෙන් එකක් රාජ්‍ය අංශය සඳහාද තුනෙන් එකක් දේශීය පෞද්ගලික අංශය සඳහාද භාණ්ඩ බෙදා දෙන ලදී. මට චුට්ටක් වොයිස් එක හරි මොනවා හරි අවුල් නම් මගේ වොයිස් එක හරි මොනවා හරි අවුල් නම් කියන්නේ කටහඬ හරියට ඇහෙන්නේ නැත්නම් සද්ද හරියට ඇහෙන්නේ නැත්නම් chat එකට message එකක් දාලා කියන්න. රෝම ඉලක්කය 1. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය සඳහා භාණ්ඩ බෙදා දීමෙන් පසු ඉතිරි කොටස මුළු කොටසේ නිෂ්පාදනය කරන භාගයද හරි ලේසි. හරි ලේසි. හරි. මේ වල මම මෙතන අංක එක ගන්න. අංක 1. අංක 1 යටතේ රෝම ඉලක්කම් 1. අපි බලමු රාජ්‍ය අංශයටයි පෞද්ගලික අංශයටයි දෙකටම කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියලා. එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නම් රාජ්‍ය අංශයේ භාණ්ඩ ප්‍රමාණය ධන පෞද්ගලික අංශයේ භාණ්ඩ ප්‍රමාණය කීයද කියලා බලන්න. ඔය දෙකටම කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියලා බලන්න. එහෙනම් මම ඉස්සෙල්ලාම රාජ්‍ය කියලා කියනවා. රාජ්‍ය ආයතන ධන පෞද්ගලික ආයතන රාජ්‍ය ආයතන ධන පෞද්ගලික ආයතන. එහෙනම් මම කියන්න පුළුවන් රාජ්‍ය ආයතන වලට කොච්චරද? රාජ්‍ය ආයතන වලට 5න් එකයි. දේශීය පෞද්ගලික වලට 3න් එකයි. එහෙනම් රාජ්‍ය ආයතන වලට 5න් එකක් ගන්නවා. පෞද්ගලික ආයතන වලට 3න් එකක් ගන්නවා. දැන් ඔය දෙක මම ඉස්සෙල්ලාම එකතු කරලා බලන්න. 5 3 කුඩා පොදු ගුණාකාරය. 5 ප්‍රථමක සංඛ්‍යාවක් 3ක් ප්‍රථමක සංඛ්‍යාවක්. ප්‍රථමක සංඛ්‍යා දෙකක කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙනවා නම් අපි මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා 5 වරක් 3 15. 15 පහෙන් බෙදුනාම උත්තරේ 3යි 3 වරක් 1 3ම තමයි. දැන් 15 3ෙන් බෙදුනාම උත්තරේ 5යි 5 වරක් 1 5. දැන් අපිට 15ෙන්
5යි 3යි 8යි කියලා ගන්න පුළුවන්. මේ අවසාන උත්තරේ නෙවෙයි. මේ අපි ගත්තේ මොකද්ද? මුළු නිෂ්පාදනයේ රාජ්‍යාංශයටයි පෞද්ගලික අංශයටයි දෙකටම කොච්චර නිෂ්පාදනයක් කරනවද? 15න් 8ක්. එහෙනම් ඉතිරි වෙන කොටස අපිට බලමු ගමන් කියන්න පුළුවන්. මේ දෙකට 15න් 8ක් නිෂ්පාදනය කරනවා නම් තව 15න් 8ක් වෙන්නේ නැති ඉතිරි කොටස. එහෙනම් අපි ඉතිරි කොටස වල ඉතිරි කොටස මට ඉතිරි කොටස හොයන්න පුළුවන් කොහොමද? 15න් 15න් අඩු කරනවා නම් හරි මේ දෙක දෙක නිෂ්පාදනය කරනවා. 15න් 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 8ක් අඩු කරපුවම මට අවසාන උත්තරේ ඉතිරි කොටස 15න් 7යි කියලා. හරි. මේක පැහැදිලි ආයත උත්තර. හරි. Yeah. Next part. රෝමිලකන් දෙකේ යනවා අපි මොකද්ද? රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශ සඳහා භාණ්ඩ බෙදා දීමෙන් පසු ඉතිරි කොටසින් අන්නල්ලා කියනවා. ඉතිරි කොටසින් කියන්නේ 15න් 7න් මේ දේ අපි ඉතිරි කොටස කියවනේ. ඉතිරි කොටසින් හොඳට බලන්න අල්ලන්න කියනවා. ඉතිරි කොටසින් 4න් 3ක් යුරෝපීය වෙළඳපොළට මොනවා කරනවද? අපනයනය කරනු ලැබේ. එම කොටස මුළු නිෂ්පාදනයේ කවර භාගයක හරි. ඒ කියන්නේ මොකක්ද බලන්න තියෙන්නේ? 15න් 7න් කීයක්ද බලන්න තියෙන්නේ? 4න් 3ක්. අපි බලමු එහෙනම්. යුරෝපීය වෙළඳපොළට කීයද දෙවෙනි දාන? යුරෝපීය වෙළඳපොළ. යුරෝපීය වෙළඳපොළ. මම මොකද කරන්නේ නම් මේ දෙකට භාණ්ඩ නිෂ්පාදනයෙන් පසු දුන්නට පස්සේ ඉතිරි වන කොටසින් මේ කියන්නේ 15න් 7න් 7න් ඔන්න අර ගන්න කියනවා. 15න් 7න් කොච්චරද? 4න් 3. 4න් 3. අපි දන්නවා ගණිතයේදී අයනයන කියන මොන කිරීමක්ද? ගුණ කිරීම. එහෙනම් මට කියන්න පුළුවන් 15න් 7න් අයනයන වෙනකොට මම දන්නවා ගුණ කිරීම. 4න් 3. ලස්සනට කපලා කොටලා දාන්න. 3ට 3 ගණන් 1යි 15ට 3ේම වෙන හැටේ නෑ නේද? උඩ දෙනවා වෙනම සුළු කරන්නම් 7ක් එක 7යි. යට දෙනවා වෙනම සුළු කරන්නම් 4ක් 20. දැන් බලමු මෙයාලා මොනවටද මේ භාණ්ඩ දෙන්නේ කියලා. එහෙනම් රාජ්‍ය ආයතන වලට 5න් එකක් දෙනවා. පෞද්ගලික ආයතන වලට 3න් එකක් දෙනවා. යුරෝපයට අපනයනය කරනවා 20න් 7ක්. එහෙනම් ඒක හරි. රෝමි ලක්ෂණ 3. යුරෝපීය වෙළඳපොළට අපනයනය කිරීමෙන් පසු නිෂ්පාදනයේ ඉතිරි කොටසේ වටිනාකම රුපියල් 2,10,000ක් නම් කර්මාන්ත ශාලාවේ එදින නිෂ්පාදනය වන මුළු වටිනාකම. මොකද්ද මේ කියන්නේ? යුරෝපීය වෙළඳපොළට අපනයනය කිරීමෙන් පසු නිෂ්පාදනයේ ඉතිරි කොටස. දැන් කොහොමද ඒක ගන්න? කෙලින්ම මෙතන ගන්න එපා 20න් කීයක් කියලාද? 13ක් කියලාද ගන්න? කෙලින්ම 20න් 13ක් කියලා ගන්න එපා. අපි මොකද්ද කරන්න ඕනේ? ඉතිරි කොටස හොයන්න. මට විනාඩියක් දෙන්න. හෙලෝ අම්මේ. මොකෝ? ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ. ඔව්. හරි. හරි අම්ම කතා කරන්නේ. හරි. දැන් මොකක්ද මේ අහන්නේ? ආයෙ ප්‍රශ්න කියවන්න. රෝමි ලක්ෂණ 3. යුරෝපීය වෙළඳපොළට අපනයනය කිරීමෙන් පසු නිෂ්පාදනයේ ඉතිරි කොටසේ වටිනාකම රුපියල් 2,10,000ක්. එහෙනම් යුරෝපීය වෙළඳපොළට අපනයනය කිරීමෙන් පසු ඉතිරි කොටස හොයන්නේ 20න් 7 අනිත් පැත්ත ගහලා 20න් 13යි කියලා ගන්න එපා. මොකද්ද කරන්න ඕනේ?
පෞද්ගලික රාජ්‍ය අංශයේ භාගයයි. පෞද්ගලික අංශයේ භාගයයි. යුරෝපීය වෙළඳපොළට දෙන භාගයයි. ඔය තුනම එකතු කරලා ඊට පස්සේ තමයි අපිට ඉතිරි කොටස ගන්න. හරි. එහෙනම් මම ඔය තුනම එකතු කරන්න. රාජ්‍ය ධන, පෞද්ගලික ධන, යුරෝපීය වෙළඳපොළ තුනම එකතු කරලා. රාජ්‍ය ධන, රාජ්‍ය ධන, පෞද්ගලික ධන, යුරෝපීය වෙළඳපොළ කියන එක තමයි මේ යුරෝපීය කියලා දාන්නේ. එහෙනම් රාජ්‍ය ආයතන වලට කොච්චරක් දෙනවද අපි දන්නවා 5න් එකක්. රාජ්‍ය ආයතන වලට 5න් එකයි. පෞද්ගලික ආයතන වලට 3න් එකයි. යුරෝපීය වෙළඳපොළට 20න් 7. ඔය තුනේම කුඩා ගුණාකාරයේ බලන්න තියෙනවා. මෙහෙම දෙයක් කරගන්නත් පුළුවන්. මේ දෙන්නම අපි වෙනම සුළු කරපු එක යාගේ උත්තරේ යටින් දාන්නත් පුළුවන්. පහේ තුනේ 20 කුඩා පොදු ගුණාකාරයේ කීයද? 5යි 3යි 20. අපි දන්නවා කීයද? 60යි නේද? 5යි 3යි 20 කුඩා පොදු ගුණාකාරයේ 60. 5යි 3යි 20 කුඩා පොදු ගුණාකාරයේ 60. 60 බෙදන්න 5යි. කීයද උත්තරේ? 65න් බෙදුවාම උත්තරේ 12 වරක් 5 නේ 60 12යි. 12 වරක් එක 12. 60 බෙදන්න 3ෙන් උත්තරේ 20යි. 20 ඒවා එක 20. 60 බෙදන්න 20ෙන් උත්තරේ 3යි. 3 වරක් 4 7 වරක් 3 21. එහෙනම් දැන් යටින් එකව මම එහෙමම ලියා ගන්නවා. උඩ ඉන්න සෙට් එකව එකතු කරන්න. 1යි 2යි 3යි 2යි 4යි 5යි 60න් 53 60න් 53 අවසාන උත්තරේ නෙවෙයි. 60න් 53 කියන්නේ රාජ්‍ය වලටයි පෞද්ගලික වලටයි යුරෝපීය වලටයි ඔක්කොටම කරන නිෂ්පාදනය. එහෙනම් ඉතිරි කොටස බලන්න මොකක්ද කරන්න ඕනේ? 60න් 53ක් අපිට මොනවා කරන්න පුළුවන්? අඩු කරන්න පුළුවන්. අන්න ඉතිරි කොටස බලන්න. ඉතිරිය සමාන මට පුළුවන් 60න් අඩු කරන්න 60න් කීයද? 53. එතකොට මට අවසාන වශයෙන් ඉතිරි කොටස ගන්න පුළුවන් කොච්චරක් කියලාද? 60න් කීයද? 60න්. හැබැයි මේකත් නෙවෙයි අපේ අවසාන උත්තරය. මේ 60න් 7ක් කියන්නේ මේ තොගේ වටිනාකම. මේ 60න් 7 කියන තොගේ වටිනාකම අපිට දීලා දිනවා රුපියල් 2,10,000ක් කියලා. එහෙම නේද? අපෙන් අහන්නේ මුළු තොගේ වටිනාකම. එහෙනම් මම මොකද කරන්නේ? අච්චරට මෙච්චරට කොච්චරද දාන්නේ? මෙන්න මම මෙතන කියනවා 60න් 7ක් කියන්නේ රුපියල් වලින් කොච්චරද? 60න් 7ක් කියන්නේ රුපියල් වලින් නම් කොච්චරද? 2,10,000. 2,10,000. 60න් 7ක් කියන්නේ රුපියල් වලින් නම් 2,10,000. එහෙනම් අපිට ඕනේ මුළු තොගේ වටිනාකම නේද? මුළු තොගේ වටිනාකම කියන්නේ 60න් 60ක්. 60න් 60ක්. එහෙනම් 60න් 60ක් කියන්නේ මුළුතරද? 60න් 60 කියන්නේ ඇත්තටම 60 වෙද්දීම 60 නේද? අපි ඉතින් 60න් 60 වෙනුවට දාමු. එක කියලා. ඒක ලේසි. පැහැදිලි නේද? 60න් 7ක් කියන්නේ 2,10,000යි නම් මුළු තොගේ වටිනාකම කොච්චරද? හරි. මම මොකද කියලා කියන්නේ? ප්‍රශ්නාර්ථයට මුලින්ම එකව මුලින්ම ලියා ගන්න. එහෙනම් මම ලියා ගන්නවා ප්‍රශ්නාර්ථයට උඩ 2,10,000. ඊට පස්සේ බෙදීමේ ලකුණක් ගහලා ඊට එහා පැත්තේ ඉන්න එකව ලියා ගන්න කියලා නේ තියෙන්නේ. වෙන්න නම් මෙතන පූර්ණ සංඛ්‍යාවක් තිබුණ හින්දා මෙන්න මෙහෙම බෙදීමක් යවුවේ. හැබැයි මෙතන භාග සංඛ්‍යාවක් තියෙන නිසා මම ලේසි වෙන මෙන්න මෙහෙම කපටි ගමන් කරන්නේ. බෙදීම ලකුණ මෙහෙම ලියලා 60න් 7ක් කියලා. ඊට පස්සේ ගුණ කිරීමේ ලකුණක් දාලා යට ඉන්න එකව ලියා ගන්න. දැන් මට පුළුවන් බෙදීම ගුණ කිරීම කරලා මොකක් කරන්න? උඩ යට මාරු කරන්න.
2,10,000 බෙදීම ගුණ කිරීම වුණ ගමන් 60 ගියා උඩට 7 ගියා යටට ගුණ කිරීම. අපල කොටද දාමු. 7ක් 1යි 7ක් කීයද 3යි 0.0. එහෙනම් 30,000ටෙන් වැඩි කරන්න තියෙන්නේ 6 වරක් 3 18යි. මම මොකද කරන්නේ 18 ලියලා 2 3 4 බිංදු 5ක් අපිට දාන්න. මේ මොනවද ලින්ද තියෙන්නේ? රුපියල් දාන්න නැත්නම් ලකුණක් අඩු කරනවා. විභාගයේ අනිවාර්යෙන්ම මතක තියාගන්න ඒක දාන්න. මේ ප්‍රශ්නේ තේරුණ අය චුට්ටක් අතුස්සන්න චුට්ටක් අතුස්සන්න. හරි. එහෙනම් ප්‍රශ්නේ හදාගන්න. චුට්ටක් නෙමෙයි හොඳටම ප්‍රශ්නේ හදාගන්න. ඊට පස්සේ ප්‍රශ්නේ හදලා ඉවරලා ඊළඟ ගානට යමුනම් අතුස්සා තියන්න. ඉක්මනට ඇත්තට ඉවර කරමු. එතකොට ඉක්මනට ඉලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියන අතරේ පොඩ්ඩක් බලන්න. බොරු කියන්නේ මේ තමයි ඔයාලට දෙනවා කියපු ජ්‍යාමිතිය ටියුට් එක. මේක ටියුට් එකක් කිව්වට මේක ඇවිල්ලා කෙටි සටහන් පොත. මේ ටියුට් එක ඇතුලේ එහෙම නැත්නම් මේ ෂෝට් නෝට් එක ඇතුලේ ඔයාලට ඕන ජ්‍යාමිතියදී ඕන කරන ක්‍රමයන් 42ම තියෙනවා. එතකොට ඔයාලා මොකද්ද කරන්න ඕනේ? අර මං කියපු නම්බරයට WhatsApp message දාපු අයට අපි දැන් ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ සවුන්ඩට යවනවා. ඔයාලා දැම්මේ නැත්නම් ෆිසිකල් ක්ලාස් එන අයට දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔන්ලයින් එකේ මාව ෆිසිකලි හම්බෙන්නේ නැති අය මොකද කරන්න ඕන? අර දාපු නම්බරයට නමයි ඇඩ්‍රස් එකයි දාන්න. අපි ඒ වෙනම ඔයාලා ඩිලීට් මේ ටැග් විභාගයට යන්න කලින් එකපාරක් මතක් කරගෙන යන්න ජ්‍යාමිතිය නෝට් එක ප්‍රමේයන් ටික. අනිවාර්යෙන්ම ඕන වෙනවා. ජ්‍යාමිතිය ඔක්කොම ප්‍රශ්න ටික කරේ නැහැ කියන්නේ කරන්න බැරුණා කියන්නේ ඔයාලට 100කින් පහළ තමයි අනිවාර්යෙන්. ගොඩක් දුරට S එකක් C එකක් ගන්නත් බැරි. ඒ හින්දා ජ්‍යාමිතිය අනිවාර්යයි. කරගෙන යන්න. සංජබෝ කට්ටිය කොහෙද මිසින්නේ නැද්ද? මේ ඉන්නවා මේ නැති. අරුණි කොහෙද මිසින්නේ නැද්ද? හරි නේද? ඊළඟ එකට යමු නේද? හරි නා අතුස්සන්. දංජට ක්ලාස්. එතකොට සනිරු ආන්සර් කරන්න. බලන්න මම ඊළඟ ගොඩ කරනවා. හරි මම හිතනවා නම් හරි කියලා. රශ්මින්දිත් හරි ඇති මකනවා. හරි නැත්තම් අර ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඔව් සංජය කියන්න. හරි අවුලන්නේ. දාන්න. ඉදෙක්ටම එනවා. එහෙම නැත්තම් අතට දෙන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ.
නම් ඊළඟට. ඊළඟ කියන්නේ කීවෙනි ගන්න? දෙවෙනි ගන්න. හරි. ඒකේ තියෙන රූප සටහන. ඕක ඉස්සලා ගමු. රූප සටහන. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. මොකද්ද මේ ඍජු කෝණාශ්‍රය? ඍජු කෝණාශ්‍රය පොඩ්ඩක් ඒ ඍජු කෝණාශ්‍රයට මල්ලලා මොකක්ද තියෙන්නේ? ඍජු කෝණාශ්‍රයට මල්ලලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකක්ද කියන්නේ? උත්තරම ඍජු කෝණාශ්‍රය කියවල ඒක තියෙන්නේ. මම මේ ගැන මහලා ගන්න. ඍජු කෝණාශ්‍රය ට්‍රපීසියම්. ඔන්න කියන ට්‍රපීසියම්. ඒකට මල්ලලා මොකක්ද තියෙන්නේ? පොඩි කේන්ද්‍රික ඛණ්ඩයක්. केंद्रीय खंड अवाटे तो लेते हैं ऐसे अवाटे केंद्रीय खंड ऐसे नहीं ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා යාද හරි අනිත් රූපේ නේද දත්ත ටික දාගමු 28යි 30යි 51යි මෙහා මීටර 30යිලු මෙහා මීටර 26යි මෙහා 51යි මීටර කෝණයක් දීලා තියෙන අංශක 45යි කියන කෝණයේ අංශක 45යි A B C මෙයා C A B C D සහ මෙතන තියෙනවා හරි යම් ප්‍රශ්නයක් පහත දල රූපයේ දැක්වෙන්නේ මොකද්ද ගෙවත්තක වගා දෙකක් සඳහා වෙන් කළ බිම් කොටසක් දැක්වෙන ආකාරය එහි ABCD ට්‍රපීසියම හැඩැති බිම් කොටසේ කහ වගාවද මෙයාගේ කහ වගාව ඉන්න කොට ලාලියා ගන්න මෙයාගේ කහ වගාවද අනිත් එකාගේ කේන්ද්‍රික කන්න කොටසේ ඉඟුරු වගාවද කරලා තියෙනවා. මෙයාගේ ඉඟුරු මම කියන්නේ ලාගෙන ඉඟුරු. එහි දල රූප සටහනක් පහත දැක්කේ. ඕකේ. කහ වගා කර ඇති බිම් කොටසේ පරිමිතිය 144 මීටර නම් කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ අරය සොයන්න. හරි. මොකද්ද මේ කියලා තිබ්බේ? කහ වගා කරපු කොටසේ පරිමිතිය කොච්චරයි කියලාද? 147. කහ වගා කරලා තියෙන මෙන්න මේ ට්‍රපීසියම් හැඩැති කොටසේනේ. එයාගේ පරිමිතිය අපිට දීලා තියෙන කොච්චරයි කියලාද? 144යි කියලා පරිමිතිය. පරිමිතිය. පරිමිතිය කියන්නේ ඇත්තටම මොකේ දිගද? පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට මේ කහ වගා කරපු කොටසේ වටේ දිගට අයිති වෙන්නේ කවුද? AD දිග, AB දිග, BC දිග, CD දිග. ඔය දිග වල හතර එකතුව කීයයිද නේද? 144යි නේද? අපි ඔක ලියමු. රෝමිලක්කම් එක. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ BC දිග. RA කියන්නේ යන්නේ එහෙනම් අපි BC දිග හොයමු. මම දන්නවා කවුද? 30යි 28යි 51යි BC වයි එකතු කරපුවම උත්තර 100ක්. එහෙනම් මම එකතු කරනවා කියලා පෙන්නනවා. 30යි
BC 8යි 51යි ආයේ BC අපි දන්නේ නැහැ තමයි. ඔය ටික එකතු කරපුවම උත්තර 144යි. සමීකරණය ලියපු හින්දා ඒක ගමන ආදේශ නොකරමු. හරි. දැන් මොනවද කරන්නේ? දැන් ඉතින් මේ තුන එකතු කරමු. 8යි 1යි 9යි. 8යි 1යි 9යි. 5යි 6යි 7යි 8යි 9යි 10යි. 109 කියලා බලන්න. 109 ගණන BC සමානයි 144යි. දැන් මම මොකද කරන්නේ 109 හා පැත්තට අරගෙනවා. එතකොට මට ලියන්න පුළුවන් BC සමානයි 144න් 109ක් මොනවා කරන්න ඕනද? අඩු කරලා දාන්න. 144න් 109ක් අඩු කරලා දාන්න. එතකොට අපි උත්තරේ නේද? අඩු කරනවා කියලා කියනවා 144 ඍණ 109. 109. හරි 8යි 109. 109ක් අඩු කරලා. එතකොට ඊට උත්තරේ BC සමානයි. BC සමානයි. 4න් 9ක් බෑ. 14න් 9ක් කියන්නේ 5යි 3යි 135යිද කියලා බලන්න උත්තරේ. 100 නෙමෙයි නිකන් 35. යම් BE වක්‍රමායමේ දිග ගණනය කරන්න. BE වක්‍රමායම වැරදීනේ කැතයිනේ නේ. වක්‍රමායම කියලා කියන්නේ නැහැ. අපි මොකක්ද ඒකද කියන ලස්සන නම ගණිතයේද? චාප දිග. BE චාප දිග වල ප්‍රෝමිලක්ෂණ දෙක. ප්‍රෝමිලක්ෂණ දෙක. BE චාප දිග. BE චාප දිග. චාප දිග. BE චාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්න අපි දන්නා සූත්‍රය. මොකද්ද? 2πr වලින් 360 මීටර. 2πr වලින් 360 මීටර. 360 මීටර. හරි. තීටා පෙන්නේ නැතුවද මෙතන තියෙන්නේ තීටා. හරි. ආදේශ කරමු. මම පොඩ්ඩක් මෙහාට කරලා ආදේශ කරනවා. සමහරවල්. බලන්න. 2 5 කියන්නේ මොකද්ද? 5 කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕන? WhatsApp message එකක් දාන්න job that level. විභාගය නෙමෙයි. 22ට 4 වැඩි කිරීම R කියන්නේ මොකද්ද? කේන්ද්‍රීය ඛණ්ඩයේ අර කියන්නේ 35 35 වැඩි කිරීම 360න් අපි දන්නවා කේන්ද්‍රීය ඛණ්ඩයට අදාළ කෝණය 45යි. මේක කපලා කොටලා දාන්න තියෙනවා. පළවෙනි ගන්න හතරෙන් කරේ. හතරෙන් කරලා අපේ ක්‍රමයේ කරලා දැන් කපලා කොටලා දාමු. මම කපන්න 45 1යි 45 8 7 1යි 4 දෙකේ 1යි 8ට දෙකේ 4 22යි කපලා දාමු වෙනවා 22 දෙකෙන් බෙදුනහම 11යි 4 දෙකෙන් බෙදුනහම කීයද 2 එහෙනම් 11 සහ 55යි 55 බෙදන්න දෙකේ 55 බෙදන්න දෙකේ 27.5 මීටර කියලා මේක තේරුණා නැත්නම් මොකක්ද මේ නෙමෙයි මේ නෙමෙයි පරිමිතියක් ආශ්‍රයෙන් දිගක් කියනවා මේ නෙමෙයි චාප දිග හරි කො ඇක්ටිව් ඉන්න සනිරු
හරි හරි හරි. සාඩු නිදිද? සනිප වෙනවා. හරි. ඊළඟට කහ වගා කර ඇති බිම් කොටසේ කහ වගා කර ඇති බිම් කොටසේ වර්ගඵලය ඉඟුරු වගා කර ඇති බිම් කොටසේ වර්ගඵලයට වඩා කොපමණ වැඩිදැයි ගණනය කරන්න. එහෙනම් කහ වගා කරපු මෙන්න මේ ප්‍රදේශයේ වර්ගඵලයත් හොයලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඉඟුරු වගා කරපු ප්‍රදේශයේ වර්ගඵලයත් හොයලා ওই දෙක අතර වෙනස හොයන්න. හරි. දැන් මම කොහොමද මේ කහ වගා කරපු සෙට් එකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ඔය කහ වගා කරලා තියෙන්නේ ට්‍රපීසියමක් හැඩති ඉඩමක කියලා දීලා තියෙනවා ගාන. කහ වගා කරලා තියෙන්නේ ට්‍රපීසියමක් හැඩති ඉඩමක කියලා ගාන කියලා තියෙනවා. එහෙනම් අපි ට්‍රපීසියමේ වර්ගඵලය ගන්න දන්නවා. කොහොමද හොයන්නේ? සමාන්තර පාද දෙක එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස. එහෙනම් කහ වගා කළ බිම් කොටසේ වර්ගඵලය. කහ වගා කළ බිම් කොටසේ වර්ගඵලය. මොනවද කියන්නේ ඒකට? කහ වර්ගය ඵලය කියලා. ප්‍රපීතියම වර්ගඵලය ගන්න අපි දන්නවා. සමාන්තර පාද දෙකේ එකතුව සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ පැහැදිලිවම දෙනවා මේක මොකක් කියලාද? ප්‍රතිචින. එහෙනම් මේ පාදයේ සමාන්තර වෙන්න ඕනේ මේ පාදයට. මෙතන අංශ ගණන් අදීලා නැහැ. හැබැයි සලකමු යා ලම්බ උස කියලා. එහෙනම් ආදේශ කරමු. කරමු බලන්න ආදේශ. සමාන්තර පාද දෙකේ එකතුව. AD දිග 30යි. එයාට එකතු කරනවා. එයාට සමාන්තර අනිත් පාදේ 51. බෙදන්න දෙකේ වැඩි කරන්න ලම්බෝසෙන් විද්‍යාසංඛ්‍ය. එහෙනම් මම ආයෙත් කරන්නේ. මෙතන කියනවා එන්නේ මොකක්ද? 50 60 81 බෙදීම දෙක වැඩි කිරීම 20 කපලා කොටලා දාන්නේ 28යි දෙකෙන් කරනවා. දෙවරක් එකයි 28 දෙකෙන් බෙදුනම දා. එහෙනම් මට මේකේ වර්ගඵලය ගන්න පුළුවන් කීයද කියලාද? 81 වැඩි කිරීම 81 වැඩි කිරීම 17. 81 වැඩි කිරීම 17. කීයද කියලා බලන්න. මම පෙන්නනවා. මට අක්කල කවුරුද දාන්න උත්තර? 4ක් එක 4ක්. 32 දැන්. මේ පැත්තට යන එක කරක් කියන එක අයි කරකට 4යි 3යි 11. කීයද? හරියට 1134 මොනවද ඒකකේ? වර්ග මීටර. ඒකකේ වර්ග මීටර. ඕක දවසාන උත්තරේ නෑ. දැන් අපි වෙන්නේ E වර්ගඵලය. E වර්ගඵලය කියන්නේ ඉඟුරු වගා කර කොටසේ වර්ග. ඉඟුරු වගා කර කොටසේ වර්ගඵලය. එහෙනම් අපි දන්නවා මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන්නේ r වර්ග වලින් r වර්ග වලින් 360න් θ. ආදේශ 5 කියන්නේ 22ට 7. r කියන්නේ අපි හොයාගත්ත ආරේ. මට කියන්න ආරේ කීයද ආරේ? මම ආරේ කීයද ආරේ? 21යි. මම බැලුවා ආරේ 35. r වර්ගයෙන් ඉඳලා 35 දෙකකින් වැඩි කරනවා. 360න් θ කියන එකට thank you. මම දාන්න 8න් එකයි කියලා. 8න් එකයි තේරෙනවා. හරි. 4ක් එකයි 7ක් 5.
22යි 8යි දෙකෙන් බෙදනවා 22 දෙකෙන් බෙදනවා 11යි 8 දෙකෙන් බෙදනවා 4. හරි. මම ගානේ නැවතත් කියන්නම් පැහැදිලි වෙන්න. 11 වැඩි කිරීම 5 වැඩි කිරීම 35 බෙදීම 4. මට මේක උත්තර කියන්න කවුරුද එක්කේ 55 කරන් දෙන්නේ 35. ඒක මට බෙදන්න වර්ග මීටර කියලා එක. උත්තරය කියනවා වුණ 481.25යි වර්ග මීටර. 481.25යි වර්ග මීටර. 481.25 දැන් අපිට ඕකද හොයන්න තියෙන්නේ. ඕකද හොයන්න තියෙන්නේ. අපිට හොයන්න තියෙන්නේ මේ දෙක අතර වෙනස. එහෙනම් අපි වෙනස හොයමු අවසාන වශයෙන්. කොහොමද හොයන්න තියෙන්නේ? වැඩි එකෙන් අඩු එක අඩු කරමු. ඒක කරන්න පුළුවන්. 1134න් 1134යි වර්ග මීටරයි. මම අඩු කරනවා. කීයද? 481.25. දාන්න බලන්න උත්තර. 1134න් 481.25 අඩු කරනවා. හයසිය පනස් දෙකයි දශම හතයි පහ. 652.7.5 මීටරද? හරි. පළවෙනි ගානේ 4 කරලා නැහැ නේද? ඒක අපි කරමු. ජ්‍යාමිතිය ගානක කියනවා. අරගම කමන්නේ. හරි. හරි යා. ඒක කියන තරගයලානේ. ඊළඟ කැලලට යන්න කලින් මෙතෙන් තියෙන අඩුපාඩු ටික හදාගන්න ටක් අඩුපාඩු හදාගෙන ශනික කොටස් අත උස්සන්න. අඩුපාඩු හදාගෙන ටක් ගාලා අත උස්සන්න. කීවෙන එකටද?
උත්තරේ. බලන්න හොඳ ළමයි ඉන්නේ. උත්තරයක් දාලා. ඊළඟ ප්‍රශ්නෙට උත්තර දාන්න. හරි යමු අපි ඊළඟට. මම හිතනවා හරි ඇති කියලා. පැහැදිලිද? හරි. ඊළඟ ප්‍රශ්නේ කියමු. හරි නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක්. හරි කියලා හිතනවා. හොඳ ළමයි ඉන්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නෙටත් උත්තරේ දාන්න. හරිද? ඊළඟ ප්‍රශ්නෙටත් උත්තරේ දාන්න. හොඳයි. බොහොම හොඳයි. හොඳ ළමයි ඉන්නේ. දැන් අර පැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්නවා. ඒක නිසා ඔයාලා මේ රත් වෙලා ඉන්න වෙලාවේ ටක් ගාලා වැටි කරන්න. රෝම ඉලක්කම් 4ටත් උත්තරේ දාන්න. හරි. යන් ඊළඟට. කහ වගා කර ඇති බිම් කොටසේ වර්ගඵලයෙන් කහ වගා කර ඇති බිම් කොටසේ වර්ගඵලය. 1134න් 3න් එකක වර්ගඵලයක් වනසේද එහෙනම් අපි ඉතලා මෙයාගේ 3න් එකක් බලමු. මතක තියාගන්න. වනසේද AD එක්මායිමක් වනසේද. කොහේ AD? AD කියන පාදයේ එක්මායිමක් වනසේද ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක් මෙම බිම් කොටසට පිටතින් කියන්නේ මෙහෙන් නෙවෙයි මේ පැත්තෙන් පිටතින් කෝමාරිකා වගාව සඳහා යොදා ගැනීමට යොදුයි. එම බිම් කොටස රූපේ මතයි කරන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම පිටතින් කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක් කියනෝනේ කොයි පැත්තෙන්ද? මෙන්න මේ පැත්තේ. මම මේක කාඩේ දිහා පොඩක් මට ඉඩමදී හින්දා මම මේකේ පළල අඩුවෙන් අදියන්නේ. හරි. දැන් මේක ඇදලා විතරක් මදි. මේකේ අපි උස දන්නවා. පළල දන්නේ නැහැ. නම් පළල හොයන්න ඕන. මොකද මිනුම් සහිත වැදගත්. හරි. මෙයා උස මම 28 මීටර කියන මේ පැත්තේ දාගන්න. 28 මීටර. හරි. අපි කරමු නේද? ඉස්සල්ලාම මෙන්න මෙයාගේ වර්ගඵලය ගන්න. උගේ වර්ගඵලය වන්නේ දිග විතර දාන්න පළල දාන්නේ. වර්ගඵලය හොයන්න වෙන විදිහක් දීලා තියෙනවා. මෙයාගේ වර්ගඵලය සමානයි පහ වගා කළ කොටසේ වර්ගඵලයෙන් කීයෙන් එකකටද? 3න් එකකට. එහෙනම් අපි මෙන්න මෙයාගේ වර්ගඵලය බලන්න ඉස්සෙල්ලා. එහෙනම් අපි අරගෙන කෝමාරිකා වර්ගඵලය කියන්නේ මෙයා ඇවිල්ලා කෝමාරිකා බලන්න කොහොම හොඳ වියස ආයති කෝමාරිකා වර්ගඵලය කෝමාරිකා රසනා කෙල්ලෙක් නෙමෙයි කෝමාරිකා වර්ගඵලය 1100 කීයෙන්ද වර්ගඵලය බලන්නේ 3න් එකක් බලන්නේ 1134 1134යි වර්ග මීටර වලට මම බලන්නම් 3න් එකක් කියන්නේ කීයද 1134 3න් බෙදන්න තියෙන්නේ 3යි 23ට 3 ඒවා 7ක් විතර වෙන්නේ 7ක් 23 21 24ට 3 ඒවා 8ක් යන්නේ 8ක් එහෙනම් මෙයාගේ වර්ගඵලය 378යි වර්ග මීටර නේද? එහෙනම් අපි අන්න මෙයාගේ වර්ගඵලය ගන්නවා කීයද? 378යි වර්ග මීටර. වර්ගඵලයක් දන්නවා නම් දිගක් දන්නවා නම් පළල හොයන්න පුළුවන් නේ? බෑ පුළුවන් නේ? වර්ගඵලයක් දන්නවා නම් දිගක් දන්නවා නම් පළල හොයන්න පුළුවන්. මොකක්ද සමීකරණය මේක ඍජු කෝණාශ්‍රයක් ඉඳලා මම ලියන්නම් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල දැන් අපි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දන්නවා 378 එහෙනම් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වෙනවා 378 ආදේශ කරනවා දිග
පල්ලෙට දෙන්නේ නෑ මම ඒකට කවුරු කියලා ගන්නවද x ගන්නවා x ගමු අපි දැන් හරි x තනි කරන්න වෙනවා x තනි කරමු දෙපැත්ත 28 බෙදමු එහෙනම් මේ පැත්තත් බෙදනවා 28න් ඒකෙම ලියන්නම් මේ පැත්තත් බෙදනවා 28 එහෙනම් 28 කැපිලා ගියා කැන්සල් වුණා x සමානයි 370ට 28න් බෙදලා උත්තරේ දාලා දෙනවා ගොඩක් බලන්න අන්න හරි 13.5 මීටර ඔන්න ඒකම අපි යාගේ පල්ලත් හොයාගත්තා 13.5 මීටර පල්ල වේද විතරක් මදි ඒකෙන්ම මුස්සගෙන ඇවිල්ලා අපි යාගේ පල්ල තියෙන තැන 13.5 මීටර අපෝ ඕකද එහා පැත්තේ කාගෙන් බලලා මම මේව මොකුත් හදන්නේ නැතුව 13.5 දාන්න එහෙම දැම්මොත් ලකුණු හම්බෙන්නේ නැත 13.5 උඩින් පාත් වෙනවද කියලා බලනවා බලන එක. ඒකින්ද 13.5 කොහොමද ගත්තේ කියලා ලස්සන පිළිවෙලට හදන්න. ගණන් තේරෙනවද උත්තර? හරි එලකිරි. එලකිරි වගේ හරි. මේක හරියට යන්නේ ගන්න. මේ මොකක්ද මේ තියෙන්නේ 10 වසරේ පරිමාවයි පෘෂ්ඨ වර්ග බලය සෝරි 10 වසරේ පරිමිතියයි පෘෂ්ඨ වර්ග බලය 10 වසරේ පරිමිතියයි පෘෂ්ඨ වර්ග බලය 10 වසරේ 4 වෙනි පාඩමක පරිමිතිය කියන පළවෙනි පාඩම කට්ටිය හොඳයි මට උත්තර දාලා තියෙනවා හරි 3 එන්න තියෙනවා කොටස් වෙනද පොළ ගන්න. හරි. කොටස් වෙනද පොළ කියන්නේම අච්චරටම ඉච්චරන ඉච්චරට කොච්චර. සමාගමක කොටසක වෙනද පොළ මිල රුපියල් 40ක්. කොටස් මිලදී ගැනීම සඳහා පුද්ගලයෙකු රුපියල් 10000ක් ආයෝජනය කරයි. ඔහුට මිලදී ගත හැකි කොටස් ගන්න කීයද? 10000ට 40 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න තියෙනවා. හරි. බලමු තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. උත්තරේ නාමය කවුරු හරි ගන්න. කොටස් ගන්න. කොටස් ගන්න. එහෙනම් කොටස් ගන්න හොයන්න පුළුවන් අපිට. මොකක්ද කරන්න ඕනේ? ඌලන් රුපියල් 10000ක් තියෙනවා. ඒක බෙදමු 7ෙන්. එතකොට එනවා කොටස් රුපියල් කියලාම දාන්න බෑ. කොටස් ගන්න. බිඳුවට බිඳුව කැපුවා 1000 බෙදන් තියෙන්නේ 4න්. එතකොට එනවා අපිට 250යි කියන්නේ. කොටස් කීයක්ද? කොටස් උඩ ගන්න පුළුවන් කොටස් 250. පොරලන්නේ කොටස් තියෙනවා 250. එළගිරි. මොකක් හරි කම්පැනි එක සමානවක කොටස් 250ක් තියෙනවා. ෂෙයාර්ස් කියලා කියන්නේ අපි අන්න ඒවා. ෂෙයාර්ස් නෙවෙයි ඈ පුටු ෂෙයාර්ස් නෙවෙයි ෂෙයාර්ස්. සමාගමක කොටසක් සඳහා රුපියල් 4ක ලාභාංශයක් ගෙවනු ලබයි. එක කොටසකට 4 ගානේ කොටස් 250ට 1000ක්ද බලමු. වර්ෂයක් අවසානයේ ලාභාංශ ආදායම ලබා ගැනීමෙන් පසු අනතුරුව ඔහු කොටස් සියල්ල විකුණා දමයි. ලාභාංශ ආදායම හා කොටස් විකිණීමෙන් ලැබුණු මුළු මුදල ඔහු ආයෝජනය කළ මුදලට වඩා රුපියල් 250ක් අඩුයිලු. ඔහු ආයෝජනය කරපු මුදල කියන්නේ රුපියල් 10000. ඒකට වඩා 250ක් අඩුයි කියන්නේ 9750 නේද? යක් වැඩේ කරමු. මොකද කරන්නේ? මේ අවුරුද්දක් ඉඳලා ඉවරලා මේ කොටස් 250ට අදාළව ලාභාංශ ලබා ගන්නවා ඩයල් එක. හරි. එහෙනම් අපි බලමු මේක රෝහි ලක්ෂණ එක. ලාභාංශ කොහොමද ගන්නෙ? එක කොටසකට රුපියල් කීය බැගින්ද? එක කොටසකට රුපියල් 4 බැගින් කොටස් 250ට බලන්න අපි දෙන්නව වැඩි කරනවා.
250 ඒවා හතරක් වෙනවා ලාභාංශ ඩයල් එකට රුපියල් 1000ක් හම්බ වෙනවා අවුරුද්දට ලාභාංශ ගන්නත් ඊට පස්සේ මොකද කරන්නේ අවසාන වශයෙන් ලාභාංශ ආදායම ලබා ගැනීමෙන් අනතුරුව ඔහු කොටස් සියල්ල විකුණා තමයි අපි සාමාන්‍යයෙන් කොටසක් ගත්ත රුපියල් 40ට නම් කාලයත් එක්ක ගොඩක් කම්පැනි වල කොටසක මිල වැඩි වෙනවා ලොස් වෙන ඒවා තියෙනවා 40ට නම් ගත්ත ඔයා හිතනවා කොටසක මිල අවුරුද්දකට පස්සේ 45 වුණා කියලා ක්ෂණික කොටස් විකුණලා දානවා එක් කොටසකින් 5 ගානේ කොටස් 250ක මොට ලාභයක් තියෙනවා ඒ වගේ දෙයක් තමයි මම කරලා තියෙන්නේ මේ ගානේ වැඩි වුණාම හරි අඩු වුණාම හරි මේ ඩයල් එක විකුණනවා නම් කොටස් සියල්ල විකුණා ලබයි ලාභාංශ ආදායම ධන කොටස් විකිණීමෙන් ලැබුණු මුදල මෙහෙම ලාභාංශ ආදායමයි කොටස් විකිණීමෙන් ලද මුදලේ දෙකේම එකතුව ආයෝජනය කරපු මුදලට වඩා රුපියල් 250ක් අඩුයි කියලා දාලා තියෙනවා. එහෙනම් ලාභාංශ ධන කොටස් විකිණීමෙන් ලද මුදල කොටස් විකිණීමෙන් ලද මුදල සමානයි ආයෝජනය කළ මුදලට වැඩිය 10000කට වැඩිය කීයක් වගේද රුපියල් 250ක්. ඒ කියන්නේ ඇත්තටම මෙතන එන්නේ කීයද 9700. මෙතන ලාභාංශ අපි දන්නවනේ. ලාභාංශයට මම එනම් 1000 ආදේශ කරනවා. කොටස් විකිණීමෙන් ලද මුදල අපි ඒක දන්නේ නැහැ. කොටස් විකිණීමෙන් ලද මුදල 1000 හා පැත්තට අරන් ගියාම කොටස් විකිණීමෙන් ලද මුදල අපිට හොයන්න පුළුවන්. එහෙනම් කොටස් විකිණීමෙන් ලද මුදල සමානයි 9750 1000ක් අඩු වුණා 8750. ඔහු කොටසක් විකුණු මිල කීයද කියලා තමයි. ඔහු කොටසක් විකුණු මිල කීයද කියලා. කොටස් 250ම විකුණලා 8750ක් ලැබුණා නම් එක කොටසක් විකුණලා කීයක් ලැබෙන්නේ නැද්ද කියලා අපි හොයන්න දන්නවා. එහෙනම් කොටස් විකුණු මිල කොටස් විකුණු මිල කොටස් විකුණු කොහොමද කරන්නේ? කොටස් 250 විකුණලා ඌ ලැබුවේ 8750. එහෙනම් මම 8750 250 බෙදන්න. 8750 බෙදුවා 250. බිඳුවට බිඳුව බබලා දැම්මා. 175 250 බෙදන්න. 100 යන 25 යන 4ක් 8 8 16 32 32 36 රුපියල් කීයද දීලා තියෙන්නේ 36. මේ කතන්දරේ හරිද බලන්න චුට්ටක් 35ද 800 නේ 4 35 නේ හරි 35 ඩයල් එක මොකක්ද වෙලා තියෙන්නේ? ඩයල් එක ටිකක් මෝඩයි වගේ නේ. පොර අරගත්තේ කොටස 40ක. පොර විකුණුවේ කොටස 35ට. ඩයල් එක ටිකක් මෝඩයි වගේ ඉස්සරහට කියවලා බලමු. ඔහු ලාභාංශ ආදායම හා කොටස් විකිණීමෙන් ලැබුණු මුදල ලාභාංශ ආදායම හා කොටස් විකිණීමෙන් ලද මුදල ලාභාංශ ආදායම හා කොටස් විකිණීමෙන් ලද මුදල කියන්නේ 10000න් 250 කඩ කරගෙන 9750 ලද මුදල 112ක වාර්ෂික සුළු පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක ආයෝජනය කරයි. එයින් රුපියල් 2340ක පොලිය මුදල ලබා ගැනීමට ගත වන කාලය ආයෝජනය කරන මුදල කීයද? 9750යි. කොහොමද 9750යි කියලා කියන්නේ? ගානේ දීලා දෙනවා ඌ ආයෝජනය කරන්නේ
ලාභාංශ ආදායම හා කොටස් විකිණීමෙන් ලද මුදල. එහෙනම් ආයෝජනය කළ මුදල වෙන්නේ 9750. 9750. කොහොමද එහෙනම් තුනට අදාළ උත්තරේ බලමු. බලන්න. 100කට කීයක පොලියක් යටතේද? ඕක දෙන්නේ 112ක වාර්ෂික පොලියක් යටතේ නේද? ඒ කියන්නේ හොඳට බලන්න. මේ බලන්න. තැන්පත් කළ මුදල. තැන්පතු මුදල. තැන්පතු මුදල රුපියල් 100යි නම් ලැබෙන පොලිය කීයද? 12යි. ලැබෙන පොලිය 12යි නේද? 100ට 12 කියන එකේ තේරුම ඕක. පැහැදිලිද? තැන්පතු මුදල 100යි නම් අවුරුද්දකට ලැබෙන පොලිය 12යි. එහෙනම් තැන්පතු මුදල 9000 කීයද? තැන්පතු මුදල 9000ද 8000ද කීයද? ඒක මට පොඩ්ඩක් බලලා කියන්න. මම මැකුවනේ. තැන්පතු මුදල 9750ක් නම් වසරකට පොලිය කීයද? වසරකට අවුරුදු එකකට පොලිය. එහෙනම් අපි දාමු ප්‍රශ්නාවතට උඩින් එක ලියාගත්තා. බෙදීම ලකුණක් ගාලිට එහා පැත්තේ දුන කිරීමේ ලකුණක් දාලා නමසිය 75 12න් වැඩි කරලා 10න් බෙදන්න තියෙනවා. උත්තරේ දාන්න බලන්න කවුරු හරි. 970 1170 හරි. අන්න 1170 රුපියල් 1170ක් හම්බ වෙනවා. මේ 1170ක් හම්බෙන්නේ එක අවුරුද්දකට නේද? එක අවුරුද්දකට තමයි 1170ක් හම්බෙන්නේ. හැබැයි මේ ඩයල් එකට ලැබිලා තියෙන කීයද? 2340. නේද? 2340 නේද? මේ බලන්න අවුරුදු පොලිය. ඒකට ගන්න අච්චරට මෙච්චර නම්. අවුරුදු එකකට පොලිය 1170. එහෙනම් 2340ක් ලැබෙන්නේ 2340ක් ලැබෙන්නේ අවුරුදු කීයකටද? හරි. ප්‍රශ්න මත උඩේ කාලියා ගත්තා, බෙදීම ලකුණ ගාලා ඉතිහා පැත්තේ කාලියා ගත්තා. ගුණ කිරීම ලකුණ ගාලා 2340. කපලා කොටලා දාමු. කීයද උත්තර? දානවා. බිංදුවට අවුරුදු කීයකටද? අවුරුදු දෙකක් කියලා යනවනේ. වසර දෙකකට. ඕක තේරුම් ගන්නට ගන්න පුළුවන් 2340 1170 බෙදලා. මේක පැහැදිලි ආයත උත්සන්න. අතුත්සන්න. එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි බ්ලා 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 බ්ලා. හරි. ටක් ගාලා ලියන්න.
මේ පැත්ත හරි කියලා හිතනවා මම ඉතකන් මොකද පොඩි ටේබල් එකක් දීලා තියෙනවා ඒක හඳ ගන්නවා. ටේබල් එකක් දීලා තියෙනවා මම ඒක හඳ ගන්නවා. 1 2 1 2 3 4 5 1 6 සල්දාලා ගණන් කරගන්න. මේ බෝඩ් එක හරි කැම් එක හරි අර ඒකයි කරන්නේ. ගාන කරලා ඉවරයි මට අසුස්සන්. පොඩ්ඩක් දැන් ජොලිකත් එක පැය ගන්න පුද්ගලයන් ගන්න කෝණය. පැය පුද්ගලයන් ගන්න කෝණය. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මණියකට කෝණය කියලා දාන්න. කෝණය. පහ 15 15 35 55 නෙමෙයි 45 65 කියලා. මොන වගේ කතන්දරයක් තියෙනවා. 5 15 25 35 35 45 අංශක 54යි හිස් තැනක් අංශක 90යි 36යි 54යි හිස් තැනක් අංශක 90යි 36 තිබ්බා හතරක හිස් තැන 36යි 54 54 හිස් තැන අංශක 90යි හරි මාසයක කාලයක් තුළ පුද්ගලයන් කණ්ඩායමක් රූපවාහිනිය නරඹන ලද පැය ගණන පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලදී. එම තොරතුරු වට ප්‍රස්ථාරයන්හි නිරූපණය සඳහා අවශ්‍ය කේන්ද්‍රික ඛණ්ඩයන්හි කේන්ද්‍ර කෝණය සහිත සම්පූර්ණ අගය වගුවක්
එහෙනම් මේ ගාවද දැක්කේ. හරි. දී ඇති දත්ත ඇසුරෙන් අදාළ වගුවේ හිස් තැන් පුරවන්න. හරි. දී ඇති දත්ත ඇසුරෙන් අදාළ වගුවේ හිස් තැන් පුරවන්න. හරි. අදමු. මේකට මොකක්ද දාන්න තියෙන්නේ? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චර. මේ වර්ධන පුද්ගලයන් අය පහක් 15ක් අතරට ඊ බලන කෙනා පුද්ගලයන් හතර දෙනෙක්. පුද්ගලයන් හතර දෙනෙක්ව පෙන්නන්න අන්තර 36 පාවිච්චි කරලා නම් අපිට පුළුවන් වෙන මොකක් හරි උදාහරණ පදයක් හදාගන්න. මේ හරි සුත්තම් බලන්න 30 57 10 90 එක දත්තයක් මොකේද දීලා තියෙන්නේ? අන්න බලන්න. දීලා තියෙනවා වගුවක නේද? මම මේ වගුව දානවා මෙතන. එක දත්තයක් වගුවක දීලා තියෙනවා. ඒ වගුවත් ඔයාලට මෙහෙම බලාගෙන දාන්න. ඔතනින්ම බලාගෙන දාන්න. ඒතකොට ලේසි. ඉන්න බලන්න. පහසුව තව දාන්න. පේනවද වගුව? වගුව පේනවද? පේනවනේ. ලාවට හරි පොඩ්ඩක් පේනවනේ. හරි. 25 පැය ගණන පැය 25ත් 35ත් අතර මොකක්ද යකෝටි 35ත් අතර පුද්ගලයන් කී දෙනෙක්ට බලලා තියෙනවද 12 දෙනෙක්. එහෙනම් මට වහුව 25 35ත් අතර පුද්ගලයන් 12 දෙනෙක් කියලා මෙතන පුළුවන්. හරි. පුද්ගලයන් 4 දෙනෙක් කියන්නේ අංශක 36යි නම් පුද්ගලයන් 12 දෙනෙක් කියන්නේ අංශක කීයද කියලා බලන්න. පුද්ගලයන් 4 දෙනෙක් කියන්නේ අංශක 36යි නම් අංශක 36යි නම් පුද්ගලයන් 12 දෙනෙක් කියන්නේ අපිට මේ වගේ තුන් ගුණයක් නෙමෙයි. කීයද? බලන්න. ප්‍රශ්නාර්ථයේ උඩේ ගාව ලියාගත්ත බෙදීම ලකුණක් ගාලා එහා පැත්තේ ගාව ලියාගත්තා. ගුණ කිරීම ලකුණක් ගාලා යටේ. හතර වරක් එකයි 12ට 4 ඒවා 3යි. 36 ඒවා 3. 6 වරක් 3 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි එක 10යි. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ අංශක 100 කීයද? 8යි. හරි. දැන් පැහැදිලිවම දීලා තියෙනවා මේ කෝණ ටික දක්වන්නේ වට ප්‍රස්ථාරයක කියලා. වට ප්‍රස්ථාරයක මොකද්ද කියන කතන්දරේ මෙන්න මේ කේන්ද්‍රය වටා කෝණ වල එකතු අංශක ඔක්කොම 360යි නේද? එහෙනම් 360යි මෙයාවයි අඩු කරනවා. ඉතුරු වෙන උත්තර තමයි මෙතෙන්ට දාමු. හරි. එහෙනම් අපි අඩු කරමු. 360න් මම අඩු කරන්නම්. මේකට එකතු කරන්න. 6යි 14යි 18න් 8 දැම්මා. එකක් ඉතුරුයි 3යි 4යි 5යි 9යි 9 වරන් දෙක 18න් 8 දැම්මා. එකක් ඉතුරුයි 1යි 2යි 9යි 10යි. බලන්න කීයද කියලා මම චුට්ටක් කියන්න. අඩු කරමු. 360න් කියන්නේ මේක එකතු කරමු. 4යි 10යි 54යි 6යි 60යි 70යි 80යි 90යි 100යි 199යි 280යි හරි මේ 280 ඒක අඩු කරපුවාම අපිට එනවා 72ක් කියලා අංශය. හරියද? අංශක 72යි. දැන් බලමු අපි අංශක 72 කියන්නේ මිනිස්සු කී දෙනෙක්ද කියලා. අංශක 72 කියන්නේ මිනිස්සු කී දෙනෙක්ද කියලා. දන්න එකක් ගමු. මිනිස්සු 10ක් කියන්නේ අංශක 90. මිනිස්සු 10ක් කියන්නේ
අංශක වලින් 90 අංශක 72ක් කියන්නේ මිනිස්සු වලින් කීයද? අද ප්‍රශ්නාර්ථක උදේ කාලේ ලියාගත්තා බෙදීම අරන් ගානේ හරගත්ත එක. ඇත්තද ඊට පස්සේ මොනේ කියනවා? බිඳුවට බිඳුව රැකුණා 9 කීයක් තියනවද ඇත්ත දෙකට? 8ක් තියෙනවනේ. එහෙනම් මෙතන කියන්නේ 8. මේක නම් දාගන්න ගන්න. සංගාල උත්තර දාන්න. දාලා තුසන්. හරි ෂෝ කියලා ගාන ඇදුවේ. හරිම ලස්සන පිළිවෙලට ගාන හදාගන්න ඕනේ. පැහැදිලිද? හොඳට උත්තර ටික දාගෙන හිටලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න. කෙල්ලනේ මොලේ කල්පනා කරලා වැඩ කරපාන. කොල්ලෝ මොකක් හරි ඒවා දානවා. කොල්ලෝ හැබැත් එකකින් යන ෂේප් එක බලාගෙන හැබැයි වලේ බලාගෙන හම්බෙන්නේ නැහැ. එහෙම නෙවෙයි කියන්නේ. කොල්ලෝ මැච් එකක් ගන්නවා මොකක් හරි. විභාගේ හිටනම් අදරය පාඩම් කරලා හරි උන් ගායි මැච් එකක්. කෙල්ලෝ එහෙම මැච් එකක් ගන්න අඩුයි. ගැල්ලමකට තියෙන ප්‍රධානම දේ තමයි විභාගේ කාලේ ලඟ වෙද්දි තියෙන ස්ට්‍රෙස් එක. විභාගේ කාලේ ලඟ වෙද්දි උඹලට ස්ට්‍රෙස් වෙනවා. මූණේ සමහර විට පිම්පල් දායි, ගෙඩි දායි. ඊට පස්සේ ස්කින් එක අලු ඩාර්ක් එහි ඒ වගේ වෙයි. ඒ ස්ට්‍රෙස් එකත් එක්ක එනේම නිදිමත හැදෙයි. ඒක නම් කොල්ලොන්ටත් වෙනවා. ඒක නිසා එයාගෙන හිටන්න බෑ. පිම්පල් දැක්කම මූණේ ආයෙලා ගම් ගන්න බෑ විභාගේ වැඩ කරා. හරිද? ඉවරද? නිදිමත නම් කියන්න බෙහෙතක් තියෙනවා මම ළඟ පොඩි සිං. ගෙදරදීම හදාගන්න පුළුවන් බෙහෙතක්. නිදිමත නම් කියන්න. නිදිමත වුණොත් කියන්න. හරි ඉවරයි නේද? හරි. නිදිමත නම් තියෙන බෙහෙත තමයි චූටි ගන්න ඉඟුරු කෑල්ල. හරි පොඩි ඉඟුරු කෑල්ලක් අරගෙන සුද්ධ කරලා ඕදලා සුද්ධ කරලා පොඩ්ඩක් තලන්න. හොඳට තලන්න. තල්ලේකට ගම් මිදිස් කුරු ටික ලුණු ටුට්ටක් වගේ දාලා නිදිමත රැයට පාඩම් කරද්දි පොඩ්ඩක් කටේ තියාගෙන අපහාප ඉන්න අතලින් සුපිරිය ඉඳන්න. හරි. ඇඟට අහුනන්නේ නැහැ. ඇඟට ගුණයි. හරි කියන් ඊළඟට. පා. මොකක් බලන්න ඉතින් අහපේක. වදිනවද? ඉංග්‍රීසි වලට වදින්නේ නැහැ නේ බං. හරි. යන්නේ නැහැ. පුද්ගල කණ්ඩායමේ වැඩිම පිරිසක් කුමන කාල ප්‍රාන්තරය තුළ රූපවාහිනී නැරඹීම කර ඇද්ද? වැඩිම පිරිසක් 4 6 12 18. කුමන කාල ප්‍රාන්තරය තුළද? 12 දෙනෙක් නරඹලා තින්නේ 25ක් 35ක් අතර. එහෙනම් රෝගී දක්වන දෙකට අපි ලියන්න පුළුවන්. 25යි 35යි කියලා. හරි. සම්පූර්ණ කරන ලද වගුවේ තොරතුරු ඇසුරෙන් ජාල රේඛය සම්පූර්ණ කරන්නලු. හරි. කරමු. ජාල රේඛය සම්පූර්ණ කරන්න කලින් කරන්න ඕන වැඩ ටික මම කියලා තියෙනවා. හරි. මොකක්ද කියලා තියනා නෙවෙයි අද කියන්නේ. කියලා ඇත්තේ විසිරෙන් පාස් කරනවා. මේ පන්තිමාන්තර සෙට් එක. පන්තිමාන්තරයක තරම කියලා දෙයක් තියෙනව නේද? මම මේ හැම පන්තිමාන්තරයකම තරම කීයද කියලා ලියාගන්න පැත්තේ. මෙයාගේ තරම 15න් 5ක් අඩු කරපුවාම මෙයාගේ තරම වෙනවා 10යි. මෙයාගේ තරමත් 10යි. මෙයාගේ තරමත් 10යි. හරි. මෙන්න මේකගේ තරම උගෙත් 10යි. යකම ඉන්නේ කාලේ උගේ තරම 20ක් කියලා එනවා. 65න් 45ක් අඩු කරලා 20. ඔන්න එහෙනම් තරම ලබනවා. දැන් මම අඳින්නම් ජාල රේඛේ. හරිද?
ඔන්න බලන්නකො අඳින විදිහ කෙරෙලා යන්න. සුපීරියට මේක කරගන්න පුළුවන් වෙනවා. මේ ගන්න ගන්න දෙක ජාලරය කියන්නේ ජාලරය කියන්නේ හදින්න එල්ල කිරි වගේ පේනවනේ. ජාලරයකට ඔන්න මම ගියවා මේ අක්ෂය ගියවා. මේ අක්ෂයක් ගන්නවා. ඊට පස්සේ 5 15 25 35 යන ආකාරයට බෙදන්න. බිඳුව 5 15 25 35 45 55 65 75 55 මේ පැත්තේ අපිට නම් කරලා දීලා තියෙනවා පැය ගන්න. ගණන උඩත් දීලා තියෙනවා 2 4 6 8 10 2 4 6 8 10 12 14 උඩ අපිට නම් කරලා දීලා තියෙනවා මොනවද? පුද්ගලයන් ගණන වෙන්නේ නැහැ. පුද්ගලයන් ගණන. හරි. හරි. හොඳට බලන්න. මෙයාගේ තරම 10යි, මුගේ තරම 10යි, මුගේ තරම 10යි. හැබැයි යටම ඉන්න එකාගේ තරම 20යි. මේක තියෙන පොඩිම තරම 10යි නේද? යටම ඉන්න එකාගේ තරම පොඩිම තරම වගේ කියුව නේද? දෙගුණයක් නේද? හරි. හඳයි යා. 5යි 15යි අතර පුද්ගලයන් කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. අඳින්න. 5යි 15යි අතර පුද්ගලයන් එතකොට කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. ඕම් යන්න. 5යි 15යි අතර පුද්ගලයන් 4 දෙනෙක්. ඊළඟට 15යි 25යි අතර පුද්ගලයන් ඉන්නවා 6 දෙනෙක්. 15යි 25යි අතර. 15යි 25යි අතර පුද්ගලයන් ඉන්නවා 6 දෙනෙක්. ඊළඟට 25යි 35යි අතර 12 දෙනෙක් ඉන්නවා. 25යි 35යි අතර පුද්ගලයන් ඉන්නවා කී දෙනෙක්ද? 12 දෙනෙක්. 25යි 35යි අතර පුද්ගලයන් 12 දෙනෙක්. 12 තියෙන්නේ. ඊට පස්සේ 35යි 45යි අතර පුද්ගලයන් කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා. 35යි 45යි අතර පුද්ගලයන් 10 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ 45යි 65යි අතර 8 දෙනෙක් ඉන්නවා නේද? හැබැයි හොඳට බලන්න 45යි 65යි අතර 8 දෙනෙක් ඉන්නවා. පොඩි මේකාගේ තරම වගේ දෙගුණයක් නේද මුගේ තරම? පොඩි මේකාගේ තරම 10යි මුගේ තරම 20යි. පොඩි මේකාගේ තරම වගේ දෙගුණයක් තමයි අන්තිමට ඉන්න එකාගේ තරම. පොඩි මේකාගේ තරම වගේ දෙගුණයක්. එහෙනම් මොකද කරන්න ඕනේ? එතන තියෙන ඉලක්කම දෙකෙන් බෙදන්න. 8 දෙකෙන් බෙදපුවාම 4යි නේද? 4 ඒවා දෙකක් අනින්න. 45 65 අතර නම් මම ගන්නවා සමීප. 4යි. ඕක තමයි අපි ඉගෙන ගන්න තමයි. ඔකේ. මොකක්ද වෙන්නේ? මෙන්න මේ ඩයලොග් එකේ තරම පොඩි මේකාගේ තරම වගේ දෙගුණයක්. එහෙනම් මොකද වෙන්නේ? මෙතන තියෙන ඉලක්කම දෙකෙන් බෙදලා ඒ උත්තරේ තමයි දෙන්නේ 45යි 65යි අතර. කොච්චරයි ගතන්නේ? අසුරෙන් ජාල රේඛය සම්පූර්ණ කරන්න කරා. ඊළඟට ඉහත අඳිනු ලැබූ ජාල රේඛයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රයන්ද දක්වන්න.
සංඛ්‍යාත බහුව වශයෙන් මොකක්ද කිව්වේ? හැම එකාගෙම මැද්දා මාක් කරන්න කියනවා. අර කවුද ආත්මයට කිව්වේ මම පවලේ මැද්දාද මොකක් හරි කියන අන්න යන්නේ. මැද්ද මාක් කරන්න. 15යි 5යි 15යි අතර මැද එක. මෙතන මැද. මෙතන මැද. මෙතන මැද. මෙතන මොනවද තියෙන්නේ? රේඛා දෙකක් නේ තියෙන්නේ. මේ බලන්න මම චුට්ටක් මෙහෙම ඇඳුවා. එතකොට මෙයාගේ මැද්ද මෙතන මෙයාගේ මැද්ද මෙතන. මම දැනට ඔන්න මාක් කරන්න. මොන්නේ දැන් මොකද කරන්නේ? ඒ වැඩි එකකින් මේ මොනවා කරන්නද? යා කරන්න. තාම ඉවර නෑ නේද මේ වැඩි. ඔන්න යා කරා ලස්සනට යා කරන්න මම කැතට යා කරන්නකො. හරි. ඔහොම යා කරලා නවතිනවද? නෑ. ඔහොම යා කරලා නවතින්නේ නැහැ. මෙන්න මේ කොන් දෙක තියෙනවා නේද? ඔන්න ඔය කොන් දෙක x අක්ෂයට ගාවන්න ඕනේ. මේ අක්ෂයට ගාවන්න ඕනේ. හැබැයි කොහොමද ගාවන්නේ? නිකම්ම පැනසල අරගෙන ඔහොම කොහෙන් හරි යන්න කියලා ගාවන්න එපා x අක්ෂය. ඒක ගාවන්න ඕනේ විදිහක් තියෙනවා. පැහැදිලිද? මට කියන්න 5-15 පන්ති පාන්තරයට කලින් තියෙන පන්ති පාන්තරය කවුද? 5-15 පන්ති පාන්තරයට කලින් ඉන්න පන්ති පාන්තරය කවුද? බලන්න කීයද අඩු වෙලා යන්නේ කියලා. 75 65 වුණා. 65 55 වුණා. 55 45 35 25 15 එහෙනම් මේ පැත්තට කවුද නැත්තේ? ඉන පහ නේද? මං ඒක ඇඳ ගන්න වෙනවා. මට මේ පැත්තට නැත්තේ ඉන පහ. එහෙනම් මම මෙහාට කලින් ඉන්න පන්ති පාන්තරය ඇඳ. මේ පැත්තේ ඉන පහ. ඍණ පහයි ධන පහයි මැද්ද කවුද? ඍණ පහයි ධන පහයි මැද්ද කවුද? බිඳුව නේද? එහෙනම් මම මේ පැත්ත බිඳුවට මාක් කරනවා. ඒ පන්ති පාන්තරයේ මැදට මාක් කරනවා. ඒ වගේම අපි අවසාන නතර කරේ 55ට පානේ. මෙයාට පස්සේ පන්ති පාන්තරේ කවුද? 65 75. උගේ මැද්ද මෙතන තියෙනවා. එහෙනම් මම මොකද දැන් මෙතන ඉතුරු කොනාදලා මෙහෙම යා කරන්න x අක්ෂය. ඔන්න ඔය තමයි නවමන්නේ. මේක තේරුණාද දුස්සන්? හරි එලකිරි වගේ හරි. ටග් ගාලා දාගන්න හදාගන්න ගාන හදාගන්න. ஓ சரி சொல்லுங்க. තුනේ හතර හදන්න නැද්ද කියලා. තුනේ හතර. අම්මට තුනේ හතරක්. හරි. මේ තුනේ හතරත් හදම යන්න. ඔව්. ඔව් හරි හරි හැමෝම දාලා තියෙනවා දැන් දැකි චැට් එකේ. තුනේ හතර කියලා ගානක් තියෙන. ඕනේ නැද්ද? හරි ඕනේ නැත්නම් ඕනේ. සීනි බෝල ගණන් අපේ වැඩක් නැහැ. අපිට ඒක දවන්නේ. පස්සේ කියනවා ඒක සීනි බෝල ගණන් අද වැඩක් නැහැ. ඒ නිසා ඕනේ නැහැ. හරි. මේක ඉවර කට්ටිය දොස්ස. ඔය ඉවර කට්ටිය. හරි. ඊළඟ ගන්න.
මේක ඉවරයිනේ. මේක එනවා මොකක්ද? ඔයාලගේ 9 10 11 කියන අලුත් 9 10 11 කියන ශ්‍රේණිය වල ග්‍රේඩ් වල නම්දි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් කවුරු හරි පොඩ්ඩක් අතොස්සන්. ඔයාට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා. එයා ඉන්නේ 9 හෝ 10 හෝ 11. එහෙනම් කවුරු හරි ඉන්නවා නම් අතොස්සන්. If you have any brother or sister. හරි. යක් හතරට. හතර. නෙමෙයි පහ නෙමෙයි. පහ ගන්න. විතර සීන් එකේ පටන් ගන්න. පහේ A කියලා එකක් තියෙනවා. පහේ A කියලා ගන්න. මිතුරන් පිරිසක් විනෝදයේ පිණිස ක්‍රීඩාවක නිරත වේ. හොඳට දැකලා තියෙනවා. ඊයේ රෑත් දැක්ක කට්ටිය සෙල්ලම් කරනවා. මේ 11 වසරුන් ඊටානින්ද විභාගෙ තියාගෙන පේපර් එක ඉවර වුණ ගමන් එහෙ දුවනවා මෙහෙ දුවනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා. හරි. එමෙ සෙල්ලම් කරපු කට්ටියත් ඉන්නවා මෙතන. හරි. නිරත වේ. එහිදී එක් අයෙකු පළමුව 1 සිට 6 දක්වා අංක යෙදූ සමබර දාදු කැටයක් උඩ දැමිය යුතුය. අනතුරුව සර්වසම නිල් කහ රතු බොත්තම් අඩංගු මල්ලකින් අහඹු ලෙස බොත්තමක්ද ඉවතට ගෙන යුතුය. එහි නිල් බොත්තම් එකක්ද කහ සහ රතු බොත්තම් දෙකක්ද බැගින් අඩංගු වේ. අදාළ අසම්පූර්ණ කොටු දැල පහත දක්වා ඇත. මෙම කොටු දැල සම්පූර්ණ කරන්න. හරි. කොටු දැලක් තියෙනවා. කොටු 1 2 3 4 5 1 2 3 4 5 6. අසම්පූර්ණ කොටු දැල මොනවද කරන්න කියන්නේ? සම්පූර්ණ කරන්න. කොටු දැල සම්පූර්ණ කරන්න. කොටු අනිත් බලන්න. කොටු මොනවානේ කොටු අදින්නේ නැහැ. එකයි ගාය ඉස්ස මේ පැත්තට තියෙනවා 6. දාරු පැටයක් නෙමෙයි. දාරු පැටේ පැති කීයක් තියෙනවද? පැති 6ක් තියෙන දාරු පැටි. එහෙනම් මම යාවත් දාන්නම්. 1 2 3 4 5 හරි. දාරු පැටේ උඩ දැම්මම මේ පැත්තේ. දාරු පැටේ. දාරු පැටේ. දාරු පැටේ. මේ පැත්තට තියෙන්නේ මොකක්ද කියන්නේ? බෙන්තර බොත්තම් කියන්නේ. බොත්තම්. මම මෙතනින් කියන්නම් බටන් කියලා දෙන්නම්. ඒක දෙන්නේ බොත්තම්. බොත්තම්. හරි. එහෙනම් දාරු කැටේ මාර්ක් කරලා තියෙනවා 1 2 3 4 5 6. බොත්තම් කොහොමද තියෙන්නේ? නිල් 1යි කහ 2යි රතු 2යි. එහෙනම් නිල් 1යි කහ 2යි නේනම් කහ 1 කියලා දාන්නම්. කහ කයන්නේ. කහ 2 කියලා දාන්නම්. රතු 1 කියලා දාන්නම්. ආයෙ රතු 2 කියලා දාන්න. දැන් මොකද වෙන්නේ? එහෙනම් කලින් නම් මේ මොකද කරන්නේ? කොල්ලෝ ටික සෙල්ලම් කරනවා. එකපාරක් මොකද කරන්නේ? දාදු කැටේ උඩ දානවා.
ඊට පස්සේ මේ මෙන්න මේ ආකාරයට බොත්තම් තියෙන මල්ලකින් බොත්තම් ටිකක් ගන්නවා. 아무තු දෙන්නනේ ගන්න ඕගොල්ලෝ. උන්ට පොඩි ඕට්ටකුත් ඇති. තනිකර යුද්ධයක් කරන්න. යුද්ධයක් කරන්න. තුවක්කුව කියලා ගන්න. හරි. මම මේ තනිය කියන්නේ මේක සාමාන්‍ය කඩේ වලින් යන්නේ. කඩේ වලින් යනවා මම පොඩ්ඩක් අවුල් වෙන ඉන්න මම පොඩ්ඩක් තනිය වලින් යනවා. හරි. අඛණ්ඩ රේඛා වලින් යනවා. මෙම කොටුදැල සම්පූර්ණ කරන්න A හා B මගින් නිරූපණය වන සිද්ධි විස්තර කරන්න. හොඳට බලන්න ධාතු පැටේ උඩ දාලා අංකයක් එනවලු. ඒ වගේ මේ ඩයල් එක දුවලා ගිහිල්ලා මල්ලට අත දාන බොත්තමක් ගන්නවලු. හරි. හරි. මේ බලන්න. ධාතු පැටේ උඩ දානවා. අම්මට සෙන්. ආවා එකේ ඉඳලා. දුවගෙන දැන් වලට අම්මට. ආවා තියෙන එකම නිම්බොත්ත. එහෙම වෙන්න පුළුවන් නේද? එහෙනම් ධාතු පැටේ එක ඇවිල්ලා බොත්තමක් නෙල්ලෙන්නකොට. යවුවා කියලා. ඊළඟ එක වෙනවා. දැන් ධාතු පැටේ උඩ අඳගත්තා. උට දෙක වැටුණා. ඊට පස්සේ දුවගෙන ගියා. දැන්ම වලට අතයි. දැන් කහ පාට පළවෙනි බොත්තම හම්බුනේ. වෙන්න පුළුවන් නේද? හරි. වෙන්න පුළුවන්. ඔය විදිහට බලුවොත් මේ ඔක්කොම වෙන්න පුළුවන්. ඔය විදිහට බලුවොත් මේ ඔක්කොම ඊය හැකි දේවල්. එහෙනම් මම මේ කොටු ඔක්කොම මොනවා කරනවද? මාර්ක කරනවා. අතීත ලකුණු තමයි ගන්නේ. මේ තර ලකුණු නෙවෙයි. හරි. කොටු ඔක්කොම පාඩ කරලා. A හා B මගින් නිරූපණය වෙන සිද්ධි විස්තර කරන්න. A කියන්නේ තුනේ මෙන්න මෙයාව රවුම් කරලා ඊතරයක් ගාලා දීලා තියෙනවා. එයා කවුද? A කියන්නේ. A කියන්නේ මොකක්ද එතකොට? ධාතු කැටේ 3 ලැබී නිල් පාට බොත්තම ලැබීම. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ ඔන්න දෙක ධාතු කැටේ 3 ලැබී නිල් පැහැති බොත්තම ලැබීම. හරි. ඒ කියන්නේ ඒක. මේ ඒ B කියන්නේ කොහොමද කියලා බලන්න. B කියන්නේ B කොහොමද රක්ෂණය? B කියලා පාඩ කරලා තියෙන්නේ වෙන්න මේ සෙට් එක. හරි. මෙයාව B කියලා දෙන්නේ. මොකද B කියන්නේ? බලන්න. මේ B පොලිමටම ලැබිලා තියෙන්නේ ධාතු කැටේ නම් 6 නේ. ධාතු කැටේ 6 ලැබිලා බොත්තම් වලින් හැම බොත්තමම ලැබිලා. කැමති පාටම ලැබිලා. ධාතු කැටේ 6 ලැබීම හා ඕනෑම බොත්තමක් ලැබීම. ධාතු කැටේ 6 ලැබීම හා ධාතු කැටේ 6 ලැබීම හා අනිල් කහ 1 කහ 2 රතු 2 කියන බොත්තම් වලින් ඕනෑම බොත්තමක් ලැබීම. ඕනෑම බොත්තමක් ලැබීම. හරි. දැන් නම් ඊළඟ රෝමි ලක්ෂණ තුන. රෝමි ලක්ෂණ
ධාතු කැටයේ ඔත්තේ සංඛ්‍යාවත් සමග රතු බොත්තමන් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. ධාතු කැටයේ ඔත්තේ සංඛ්‍යාවත් සමග රතු බොත්තම් තියෙන්නේ උඩම පේජ් දෙකේ තමයි රතු බොත්තම් තියෙන්නේ. ධාතු කැටයේ ඔත්තේ සංඛ්‍යා තියෙන්නේ කීයද? ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. එහෙනම් මේ දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ දෙක කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් හරියන්නේ. 3යි රතුයි. ඒක ගන්න පුළුවන්. මෙතනත් තව දෙකක් තියෙනවා. ආයි 5යි රතුයි. මෙතනත් දෙකක් තියෙනවා. එහෙනම් සම්භාවිතාවය නේද? ඔක්කොම වෙන්න පුළුවන් අවස්ථා මෙතන තියෙන කතර කීයද? 6යි 30. ඔක්කොම කතර එහෙම නැත්නම් ඔක්කොම වෙන්න පුළුවන් අවස්ථා 30ක් තියෙනවා. ඒ 30න් ප්‍රෝමිජත්පන් 3 තියෙන සිද්ධිය වෙන කොටු තියෙන එකයි 3යි 5යි. කිසිම මතක හිතද උඩයි දෙකම 6ෙන් බෙදන්න පුළුවන්. සාහම එකයි වෙනම එහෙනම් මම මේක මකනවා. මේක මකන්නද? හානම් අත උස්සන්න. මේක මකන්නද හානම් අත උස්සන්න. එක්කෙනයි දෙන්නයි ආයි බෝඩ් එක මැකුන්නේ නැහැ හරිද? අර එදා ඇඳපුවා මේ කියන්නේ මට මකන්න බැහැ. නේද අවසාන දවසේ කරපු ටික ඔන්ලයින් ක්ලාස් එක කරුවා මම මකන්න. මේ කැම්පස් එකේ හිටපු අයියලා බෝඩ් එකේ ඉන්න අයියලා මේක ඉඳලා පාඩම් කරන්නේ නැහැ. ඊට පස්සේ මේක මොකක්ද බැරුණානේ මට කළු වෙලා තිබ්බේ. බෝඩ් එක කළු වෙලා තිබ්බේ. එහෙම නැත්නම් ඊට පස්සේ අපේ ඉන්න ඩයල් එක ගන්නවා කියලා ඔය ඇලට ගිහින් පොරේ සෙන්ට් බෝතලයක් තියෙනවා. සෙන්ට් බෝතලේ ගියම සතර ගාලා මම සුද්ධ කරන මම ගලක් නෑ. හරි. B මොන සටහනක්ද තියෙන්නේ? ගස් සටහනක්. රුක් සටහනක්. හරි. මෙම තරගයේ ජය ලැබීමට ධාතු කැටයේ ඉරට්ට සංඛ්‍යාවත් සමග නිල් පැහැති බොත්තමක් ලැබිය යුතුය. ඒ සඳහා දින ලද අසම්පූර්ණ රුක් සටහන පාද රූපයේ දක්වයි. එහෙනම් ධාතු කැටයේ උඩ දැමීම මේකයි. ධාතු කැටයේ උඩ දැම්මොත් වෙන්න පුළුවන් අවස්ථා මොනවද තියෙන්නේ? ඕකට දෙකයි. එන්න පුළුවන් එක අවස්ථාවක් තමයි මොකද්ද? ඉරට්ට සංඛ්‍යාව ලැබීම. වෙන්න පුළුවන් අනිත් අවස්ථාව ඔත්තේ සංඛ්‍යාව ලැබීම. එහෙනම් මම මෙතන කියන්නම් ඉරට්ටේ සංඛ්‍යාව ලැබීම මේ පැත්තේ ඔත්තේ වීම ඉරට්ටේ මේ මොකද්ද? ධාතු කැටේ උඩ දෙන්නේ. මම මේ කියනවා ධාතු කැටේ උඩ දෙන්නේ. ධාතු කැටයක් උඩ දැම්මොත් අපිට කියන්න පුළුවන් එක්ක ඔත්තේ සංඛ්‍යාවල් ලැබෙන්නේ නැත්නම් ඉරට්ටේ සංඛ්‍යාවල් ලැබෙන්නේ. මෙතන හිස්තැන් දැන් ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? බොත්තමක් ගැනීම. බොත්තම ඔක්කොම පහක් තියෙනවා. ඒකේ නිල් ඒව එකයි. ඉතුරු ඔක්කොම වෙනස් කාර්ය. එහෙනම් අපිට බොත්තමක් ගැනීම කියන එකෙන් ධාතු කැටේ ඉරට්ටේ වෙලා මොකක්ද වෙන්නේ බලන්න. ඒක දන්නේ නැහැ. ඒක කියලා නැහැ. මේක තමයි වෙලා නැති. ධාතු කැටේ ඉරට්ටේ වෙලා නිල් බොත්තමක් ලැබෙන්නත් පුළුවන්. නිල් බොත්තම නොලැබෙන්නත් පුළුවන්. ධාතු කැටේ ඔත්තේ වෙලා නිල් බොත්තමක් ලැබෙන්නත් පුළුවන්. නිල් බොත්තම නොලැබෙන්නත් පුළුවන්. හරි. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් නිල් බොත්තම ලැබීම. එහෙනම් මෙතන යට ලියන්නේ
නිල් නොලැබීම. නිල් බොත්තම නොලැබීම. ඊට පස්සේ ධාතු කැටය ඔත්තේ වෙලා නිල් බොත්තමක් ලැබෙන්න පුළුවන්. නිල් ලැබීම. ධාතු කැටය ඔත්තේ වෙලා නිල් බොත්තමක් නොලැබෙන්න පුළුවන්. නිල් නොලැබීම. හරි. 30 මාර්කයක් තියෙනවා. මෙතන පහින් එකයි කියලා කියලා දෙනවා. පහින් එකයි. පහින් එකයි. පහින් එකයි. පහින් මෙතන හතරක් එනවා. පහින් හතරයි. පහින් එකයි. පහින්. මොකක්ද මේ පහින් එකයි පහින් හතරයි කියන්නේ? ඔක්කොම බොත්තම් පහක් තිබ්බා. ඒකෙන් නිල් බොත්තම් තිබ්බ එකයි නේද? එහෙනම් පහින් එකයි. ඔක්කොම බොත්තම් පහක් තිබ්බා. ඒකෙන් නිල් නොවන බොත්තම් තිබ්බේ හතරයි. පහින් එකයි. හරි. දැන් මොකද කරන්නේ? ඕක පුරවල දාමු. රුක් සටහනේ හිස්තැන් සම්පූර්ණ කරන්න. ධාතු කැටයක් උඩ දාපුවාම ලැබෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය මෙතනනේ. ධාතු කැටයක් උඩ දාපුවම ලැබෙන්න පුළුවන් ඔක්කොම අංක කීයක් තියෙනවද? 6යි. ඔක්කොම 6යි. ඒ 6න් ඉරට්ටේ ඉලක්කම් කීයක් තියෙනවද? 2 4 6. ඉරට්ටේ ඉලක්කම් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 6න් 3යි නේද? මට උඩයි යටයි දෙකම කීයෙන් බෙදන්න පුළුවන්ද? 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට මට ලියන්න පුළුවන් ආයේ දෙකෙන් කීයද? 1යි. ඊට පස්සේ ධාතු කැටයක් උඩ දාන්න. වෙන්න පුළුවන් ඔක්කොම අවස්ථා 6යි. ඒකෙන් ඔත්තේ සංඛ්‍යාව මොනවද? 1යි 3යි 5යි. එහෙනම් ඔත්තේ ඉන්නවා. ඒක සම්පූර්ණ මාලක මෙම තරගයට ඉදිරිපත් වූ අය. මාලක ඉදිරිපත් වෙලා කන්වර්ෂන්. ඔහු තරගයෙන් ජය ලැබීමේ සම්භාව්‍යතාවය. ඔන්න ඔය රුක් සටහන ඇසුරෙන් හදන්න තියෙන ගාන ලියන්න කලින් මම පොඩි වැඩක් කරගන්න. මොකද්ද කරගන්න කිව්වේ? අතු දිගේ තියෙන ඔක්කොම ලියාගෙන ගුණ කරගන්න. ඒක කරන්නත් කලින් අපි මේක ලේසියෙන් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. මේ තරගයෙන් ජය ලැබෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මෙම තරගයෙන් ජය ලැබීමට ධාතු කැටේ ඉරට්ට සංඛ්‍යාවත් සමග නිල් පාට බොත්තම ලැබෙන්න ඕනේ. ධාතු කැටේ ඉරට්ට වීමත් සමග නිල් පාට බොත්තම ලැබෙන්න ඕනේ. ඔන්න ඕක වුණොත් විතරයි මේ තරගයෙන් දිනන්නේ. නිල් ඒකේ සම්භාවිතාවය හොයමු. කොහොමද හොයන්නේ? අස්තරියේ තියෙන භාග මොනවද කරන්න ඕනද? ගුණ කරන්න ඕනේ. එහෙනම් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාවය සමානයි. දෙකෙන් එකයි පහෙන් එකයි වෙනවා. එතකොට මට අවසාන උත්තරය ගන්න පුළුවන් 1/10 කියලා. තේරුණා නේද? තේරුම් නැති අය තුස්සන්ද? ආයෙ තේරුණා අය තුස්සන්? ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි ස්ක්‍රීන් එක ටච් කරා තේරුණා නම් රේස් හෑන්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒක. හරි. මේක කරගන්න යන දාගන්න. ධාතු කැටයක් උඩ දාපුවාම ඉලක්ක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය 6න් 3යි. ඒක මම තුල්්‍ය භාගයක් විදිහට ලිව්වා දෙකෙන් එකයි කියලා. පැහැදිලිද? එහෙනම් මෙයත් මට තුල්්‍ය භාගයක් විදිහට ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාවත් මට ලියන්න පුළුවන් දෙකෙන් එකයි කියලා. කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ තරගයේ ජයග්‍රහණය කරනවා මොකක්ද වෙන්නේ?
ධාතු ගැටයෙන් ඉරට සංඛ්‍යාවක් ලැබිලා නිල් පාට වෘත්තම ලැබෙනවා. එහෙනම් ධාතු ගැටේ ඉරට සංඛ්‍යාව ලැබීමේ සම්භාව්‍යතාවය දෙකෙන් එකයි නිල් පාට වෘත්තම ලැබීමේ සම්භාව්‍යතාවය පස්සේ. ඔය දෙන්නා උනගල. ඩයග්‍රෑම් කිරීමේ සම්භාව්‍යතාවය 10යි මේක. සංජය හරිද? ඒ රවුටරේ ඩේටා ඉවරයිද බං? රවුටරේ ඕෆ් කරාද? දනුක හරි හරි. හරි කට්ටියට පේනව නේද? හරි. ඉවරද? ඉවරයිද? මේක කරගෙන ඉවරද? ඉවර නම් අතුස්සන්න බං. වැඩේ ඉවර නම් අතුස්සන්න. හරි. හරි. හරි එළගිරිය. හරි. මෙච්චරයි කතන්දරේ. අපි ඊළඟට හම්බෙන්නේ the final work in program එක අරන් අපි ඊළඟට හම්බෙන්නේ පෙබරවාරි මාසෙට. හරිද? එතකොට ජනවාරි මාසෙට ප්ලෑන් කරගෙන හිටපු වැඩ ඔක්කොම හරි විදිහට කරගන්න පුළුවන් වුණා. පෙබරවාරි මාසේ අපිට හම්බ වෙන්න තියෙන්නේ පළවෙනි සතියේ විතරයි. පළවෙනි සතියේ එකමාර විතරයි. මොකද එක්සෑම් එකට දවස් 7ක් තියලා අපිට මොනවා කරන්න බැයිද? ක්ලාස් කරන්න බැහැ. ඒක අපි පස්සේ මොකක් හරි බලාගමු. මේ ඒක ගැන හිතනවා මම රෙකෝඩින් ඔෆ් කරලා ඉන්නවා. ඊට පස්සේ පෙබරවාරි මාසෙට එහෙනම් අපි කරගෙන යමු. මොකද ජ්‍යාමිතිය ටිකක් කවර් කරන් තියෙනවා. සමකෝණී ත්‍රිකෝණ මත්ස්‍ය දක්ෂ ප්‍රමේය වෘත්ත චතුරස්‍ර වගේ ජ්‍යාමිතිය කොටස් ටිකක් කවර් කරන් තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ මොකද්ද? ගෙසින්. එහෙම නැත්නම් අනුමාන ප්‍රශ්න. ඒක ලබා දෙනවා අපි විභාගයකට කලින් දවස් දෙකකට වගේ කලින් මීටින් එකක් වගේ තියලා ඔයාලට නෙමෙයි තියන්නේ 10:09 තියලා අනුමාන ප්‍රශ්න දෙන්න. හරි. රෙකෝඩින් මේක කට්ටියට මයික් ඔන් කියන රෙකෝඩින් එක.